Hi guys. So welcome back. ඉතින් channel එකේ දෙවෙනි වීඩියෝ එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් channel එකේ පළවෙනි වීඩියෝ එක මේ වෙද්දී මම අප්ලෝඩ් කරලා ඉවරයි. ඔයාලා ගොඩ දෙනෙක් කියලා තිබ්බ 5 version එක වීඩියෝ එකක් මම අප්ලෝඩ් කරලා ඉවරයි. ඉතින් මේ වෙද්දී 2.5k වගේ views එකකට ගිහින් තිනවා. ගොඩක් thank you ඔයාලා දීපු support එකට. ඉතින් ඉස්සරහට මේ channel එකෙන් ගොඩක් free videos, ඒ කියන්නේ free optimization, free emulators මේ ගොඩක් දේවල් ඔයාලට ගේන බලාපොරොත්තුවෙන් ඉන්නවා. හරි. අපි අද යන් වීඩියෝ එකට. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලා ගොඩ දෙනෙක් ඉල්ලලා තිබ්බා ඊයේ මම අර කලින් දාපු වීඩියෝ එකේ comment section එකේ ගොඩ දෙනෙක් ඉල්ලලා තිබ්බේ enter 2-bit 4 version එකක් ගේන්න කියලා. ඉතින් ඔයාලා කිව්ව හින්දාම 4 version එකක් මම අරන් ආවා. ඉතින් මේක ඇවිල්ලා අපිට රට ඩෙවලොපර් කෙනෙක් ඩෙවලොප් කරපු එමුලේටර් එකක් සහ මේක තමයි දැනට තියෙන 4 version වලින් හොඳටම performance එක ගන්න පුළුවන් එමුලේටර් එක සහ හොඳටම ඩීබ්ලෝඩ් කරපු එමුලේටර් එක. ඉතින් මම Discord එකට join වෙලා නැත්නම් Discord එකට join වෙන්න Discord link එක පල්ලෙහා වීඩියෝ එකේ comment section එකේ description එකේ දාලා තියෙනවා. ඉතින් channel එකට join වෙලා channel එකේ emulators කියන මෙතනට යන්න. මෙතන තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් E4EX Lite කියලා 240 version එක දාලා තියෙනවා. ඉතින් මේක ඔයාලට මෙතනින් media file link එකක් තියෙන්නේ. download කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේක MB සාමාන්‍යයෙන් 478ක් වගේ වෙන්නේ. මේක download කරාට පස්සේ ඔයාලට ඊළඟට කරන්න තියෙන්නේ මේක install කරගන්න. ඉතින් මේක install කරන්න සරලම දේවල් ටිකක් තමයි කරන්න තියෙන්නේ. මොකද දේවල් ටිකක් කරන්න මේ විදිහට emulator එකේ තියෙන right click කරලා run as admin එකට දීලා emulator එක open කරගන්න. ඉතින් මේ වගේ interface එකක් තමයි එන්නේ. ඉතින් මේක install now දීලා ඔයාලට emulator එක install කරගන්න පුළුවන්. ඉතින් මම අද ඔයාලට තව කියලා දෙනවා කොහොමද මේ emulator එක මුල සිට අගට සරලව setup කරගන්න කියන එක ගැන. විශේෂයෙන් කියන්න ඕනේ මේ emulator එක ඇවිල්ලා සාමාන්‍ය emulator එකකට වඩා සෑහෙන වෙනස්. හේතුව මේක බෑන්ඩ් එන එහෙම issues මුකුත් මේකේ නැහැ ඒකත් කියන්න ඕනේ. මේ emulator එක වෙනස් වෙන්න හේතුව තමයි මේ emulator එක ගොඩක් ඩීබ්ලෝඩ් කරලා තියෙන. ඒ කියන්නේ emulator එකේ අනවශ්‍ය කැලි බැලි ඔක්කොම වගේ අයින් කරලා තියෙනවා. අපිට අවශ්‍යම දේවල් ටික විතර දාලා තියෙන සහ මේකේ ප්‍රධානම දේ මේක මාර ඇකියුරේට්. ඒ කියන්නේ ඔයාලට මේකේ තියෙන සෙන්සිටිව් වෙන කිසිම emulator එකකින් ගන්න වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ මේ emulator එක download වෙලා install වුණාට පස්සේ ඔයා මෙතනින් launch කරගන්න emulator එක. ඉතින් මේක entire 2-bit emulator එකක්. මේක FPS unlock කරන විදිහ මම ඔයාලට කියලා දෙන්නම්. ගොඩක් අය මේක දන්නවා. ඊට පස්සේ තියෙන්නේ emulator එකේ setting වලට ගිහලා ඔයාලට අවශ්‍ය resolution එක ඒ ටික මෙතනින් දාලා setting ටික fix කරගන්න එක තමයි ඊළඟට කරන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි ගියාට පස්සේ ඔයාලට මෙතන engine එකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මේක graphic engine එක compatibility සහ performance කියලා දෙකක් තියෙනවා. මේක අනිවාර්යෙන් performance දෙන්න. graphic render එක OpenGL දෙන්න. මෙන්න මේ ටික් එක වැටලා නැතුව ඇති. මේ ටික් එක කොහොමද දාගන්න කියන එක මම කියලා දෙන්න. ඉතින් මේක වැඩ කරන්නේ මේ ටික් එක දාන්න ඔයාලට තියෙන්න ඕන අනිවාර්යෙන් Nvidia GPU එකක්. කියන්නේ Nvidia graphic card. ඉතින් මට GTX 1066 GB එකක් තියෙනවා. මේක ටික් එක දාන්න ඔයාලට කරන්න තියෙන මුලින්ම registry එකට යන්න. registry එකට ගිහිල්ලා ඔයා යන්න ඕනේ HP local machine කියන එකට. මෙන්න මෙතන මේ ටික් එක දාලා මෙතනින් software කියන එකට යන්න. ගියාට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් BlueStacks කියලා තියෙනවා. මෙන්න මේ කුළු ටික් එක දාලා මෙතන config කියන එකට යන්න. මෙතන තියෙනවා Frost dedicated GPU කියන එක. මෙන්න මේක double click කරලා මෙතන value එක 0 තියෙන එක දාලා okay කරන්න. හරි. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේකට එක restart කරන්න. restart කරලා on කරලා බලද්දී ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ මේ ටික් එක වැටලා තියෙනවා. ඉතින් බලා ගන්න පුළුවන් මේ ටික් එක දැන් ඇඩ් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන cost ගාන 4 දෙන්න, RAM එක 3GB දෙන්න. ඊළඟ මේන්ම දේ මෙතන FPS එක කොහොමද හදන්නේ? මේක තමයි ඊළඟට ගොඩ දෙනෙක් අහන දේ. ඉතින් මම ඒකත් ඔයාලට කියලා දෙන්නම්. ඔයාලා මෙතනින් engine වලට ගියාට පස්සේ මෙතන තියෙනවා enable high frame rates. මේ ටික් එක දාලා මේ ටික් දෙක දාගන්න. දාලා මෙතන cost 4 3GB. මෙතන FPS 120 දාන්න 120 දාලා save කරලා restart now දෙන්න. ඉතින් මේ විදිහටම මේක setup කරගන්න ඔයාලට low end device එකක් නම් තියෙන්නේ. අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් onboard VGA ගන්න එක onboard නම් graphic තියෙන්නේ ඔයා අනිවාර්යෙන් 120 lock කරන් ගහන්න. මොකද ඊට වඩා unlock කරන්න යන්න එපා. ඊට පස්සේ ඔයාලා setting වලට යන්න. මෙතන notifications ඔක්කොම off කරගන්න. මේක වැඩන්නේ system එක slow down වෙන එක විතරයි එන්නේ. මේ ticks ටිකත් ඔයාලට කැමති නම් off කරගන්න. මෙතන මෙන්න මේ device එක මම මේක ඔයාලට යටින් description එකේ දාන්න. ඉතින් මේ device එක දාගන්න. මේ device එක දැම්මහම වෙන්නේ ඔයාගේ game එකේ Free Fire game එකේ FPS 120 unlock වෙනවා. ඉතින් මේක දැම්මහම FPS 120 unlock වෙනවා.
ඒටික දාලා එමිලේට එක රීස්ටාර්ට් කරන්න. ඉතින් FPS 120 අන්ලොක් කරන එකෙන් වෙන්නේ එතකොට ආගේ මොනිටර් එක ආගේ සාමාන්‍යයෙන් පර්ෆෝමන්ස් එකේදී ඔයාලට ප්ලේ කරද්දී සෑහෙන ස්මූත් එකක් තව තේරෙන්න ගන්නවා. හරි. ඉතින් මේ දේවල් ටික තමයි එමිලේටර් එකේ සෙටප් කරගන්න තිබ්බේ. ඊට පස්සේ my games වලට ගිහිල්ලා Play Store එකකින් ඔයාලට ගේම් එක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඉතින් මම මගේ V7 APK එකක් තියෙනවා. ඉතින් මම APK එකකින් ඉන්ස්ටෝල් කරන්න බැලුවේ. ඒ විදිහට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් ඔයාලට ගේම් එක ඕන විදිහකට දාන්න පුළුවන්. ඉතින් Play Store එකකිනුත් පුළුවන්. මෙතන ගිහිල්ලා Play Store දුන්නාම එහෙමත් පුළුවන් ගන්න තියෙන්නේ. ඉතින් මම ගේම් එක ඉන්ස්ටෝල් කරා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ගේම් එක ඕපන් කරගන්න. හරි guys, ඉතින් මම ට්‍රේනින් මෝඩ් එකට පොඩ්ඩක් ආවා. FPS ඔයාලට බලා ගන්න පුළුවන්. සෑහෙන ස්ටේබල් FPS එකක් යනවා. 300 ආසන්න FPS එකක්. ඉතින් මේකේ setting ඕපන් කරාට පස්සේ මේකේ XY හදන්න තියෙන්නේ මෙන්න මෙතනින් කීම පින්න ඕපන් කරලා mouse මේ lock unlock එකකට right click කරලා මෙතන තියෙන මේ mouse sensitive Y කියලා මේක X Y එක මේක X එක tweaks දාගන්න. මෙන්න මේ tweaks එක දාන්න 74.88.66 මේක මාරම හොඳ tweak එකක්. දාගෙන save කරලා ඔයාලට gameplay එකක් දාලා බලන්න පුළුවන් කොහොමද මේකේ accuracy කියලා. ඉතින් same එකක් ඔයාලට මේකේ තියෙනවා. ඉතින් ඔය දේවල් ටික තමයි මේ වීඩියෝ එකෙන් ගේන්නේ. ඉතින් මේකෙන් ඔයා දැන් අපි ගේම් එකේ FPS මෙතන 360 අන්ලොක් කරානේ. ඉතින් මේක දැන් ඔයා එමියුලේටර් එක ක්ලෝස් කරද්දි මෙතන මේ 360 දාපු එක 120ට දාන්න. 120ට දාලා සේව් කරලා එමියුලේටර් එක ක්ලෝස් කරන්න. ආයේ ගේම් එකට ආවට පස්සේ ගේම් එකේදී අරක 360ට දාලා සේව් කරන්න. ඉතින් මේ දේවල් ටික ඔයාලට පොඩ්ඩක් කරන්න වෙනවා. මොකද මේක Enter 2-bit එමියුලේටර් එකක් නිසා. එහෙනම් guys, ඉතින් අතට ගිහින් යන්න. ඉතින් channel එකේ මේ දාන දෙවෙනි වීඩියෝ එක අනිවාර්යෙන් channel එකට like කරලා subscribe කරලා තියාගන්න. 10k වලට අපි ඉක්මනට යන්න. 10k වලට කලින් අපි ඉස්සලා 1k ගහලා ඉමු. එහෙනම් guys, අදට ගිහින් එන්නම්. තවත් ඉතින් ඔයාලට ඊළඟට ඕනේ මොන જાති වීඩියෝ එකක්ද කියලා පල්ලෙහෙන් කමෙන්ට් කරන් යන්න. තව කෙනෙක්ට බලන වීඩියෝ share කරන්න. එහෙනම් guys, අදට ගිහින් එන්නම්. bye bye.